Welcome to my YouTube channel. අද අපි හදන්න යන්නේ උළුදු වඩේ. ඕගොල්ලන්ට ගෙදරදී හරිම ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුළුවන්. අනිත් එක අද අපි මේක හදන්නේ උළුදු පිටි වලින්. අපි හදන උළුදු වඩේක හරිම soft. අපි බලමු එහෙනම් මොනවද ඕන කරන අමුද්‍රව්‍ය කියලා. පැදගත් උළුදු පිටි, හාල් පිටි. දැන් අපි අපේ හාල් පිටි ටිකයි උළුදු පිටි ටිකයි බෙද ගන්න යන්නේ. මේ හාල් පිටි ටිකයි උළුදු පිටි ටිකයි දූවිලි වගේ වෙන් වෙන්න ආවම අපි බදින එක නවත්ත ගන්නවා. දැන් අපි තම්බගත්ත අල ටික බ්ලෙන්ඩර් කරන්නයි යන්නේ. මේ වගේ හරි සියුම් පේස්ට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපි මුලින්ම භාජනයකට එකතු කරනවා උළුදු පිටි ටික. මේස හැඳි දෙකක් එකතු කරනවා හාල් පිටි, උළුදු පිටි. දැන් අපි අල පේස්ට් එක, ඊස්ට්, වතුර. අපි වතුර අපේ මේ උළුදු පිටි වලට ඇති වෙන ප්‍රමාණයට තමයි එකතු කරගෙන අනාගන්නේ. අපි වතුර චුට්ටු එකතු කරලා තමයි අනාගන්නේ, නැත්නම් වතුර වැඩි වෙනවා. මෙන්න මේ පදමට ආවට පස්සේ අපි වහලා පැය 3ක් තියනවා මේක පිපෙන්න. මේ පැය 3කට පස්සේ අපේ උළුදු පිටි එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් අපි ඒකට එකතු කරගන්නවා පොල්, ලුණු, කරපිංචා, අමු මිරිස්, තලාගත් ඉඟුරු සුදු ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස්, රස පදමට ලුණු. දැන් අපි මේ ඔක්කොම ටික එකට එකතු වෙන්න හොඳට කලවම් කරගන්නයි යන්නේ. මේ විදියට කලවම් කරගත්තට පස්සේ අපේ තාච්චිය ලිපේ තියෙනවා. අපි දැන් අපේ උළුදු වඩේ ටික හදාගන්න යන්නේ. අපිට මුලින්ම ඕන කරනවා වතුර ටිකක් ගත්ත භාජනයක්. අපේ අත්ල චුට්ටක් ඒ වතුර වලින් තෙමා ගන්නවා. ඊට පස්සේ අපේ උළුදු පේස්ට් එක අරගෙන රවුමක් හදලා තෙමාගත්ත අල්ල උඩ තියලා ඇඟිල්ලට වතුර ටිකක් ගාගෙන මැදින් රවුම හදලා මෙන්න මේ විදියට හැඩේ නොවෙනස් වෙන විදියට තාච්චියට එකතු කරලා බෙද ගන්නවා. අපි බෙදගන්නේ අඩු ගින්දරේ. එතකොට උළුදු වඩේක ඇතුළත් හොඳට බැදිලා එළියෙන් ක්‍රිස්පි එකට එනවා. මේ විදිහට තමයි සයිවර් කඩේ රසටම අපි ගෙදරදී හදාගන්නේ. ඕගොල්ලොත් හදලා කමෙන්ට් කරන්න රසයිද කියලා. Thanks for watching.